ඉතින් තියෙන්නේ Minecraft gameplay video එකක් එක්ක. ඔයාලා බලන්න ඇති මම මේ මොකද පටන් ගද්දිම මේ බැටල් ෆාම් එකේ ඉන්නේ කියලා. බැටලුයි යශයි ඔක්කොම ෆාම් එකේ ඉන්නේ. මම ඔයාලට පේන ඇති පොඩි දෙයක් හදලා තියෙනවා කියලා පිටිපස්සේ. ඒ තමයි ඔටෝ වූල් ෆාම් එකක් හැදුවා. මට තියෙන්නේ මෙතනට ඇවිල්ලා වූල් ටික අරන් එන්න විතරයි. ඒකනේ මුන්ගේ වූල් නැතිද? මුන් විතරයි මම බ්‍රීඩ් කරන්නේ. සුපිරිය I think අතන unlimited. හරියන අපි අද gameplay video එකට යන්. ගැම්මට යන්. setting ගියා. touch නෙමේ videos. අපි අද පොඩ render distance එක වැඩි කරලා බලමු. මම පහට දාලා තින්නේ දැන් 9ටම දැම්මා ගැම්මා. දැන් මට ගොඩාක් දුර පේන්න ඕනේ සාමාන්‍යයෙන් ලොකු දුරක්. ආවෝ හරි දැම්ම කෙල. සුපිරියක් තමයි guys. හරියනම් අද ඉඳන් මට යාළුවෙක් පොඩි දෙයක් කියලා දුන්නා. ඒ නිසා ඔයාලට සුපිරියට වීඩියෝස් බලන්න පුළුවන් වෙයි. අපි එන බලමු එක. එහෙනම් පොඩ ඉන්න මේක වහගන්න එක නැත්නම් දුම් පැන්නෝ. හරි guys. තා පොඩ්ඩේ මම ඒකට පයින්නවා. ඔයාලට පොඩි දේවල් ටිකක් තියෙනවා guys පෙන්නන්න. number 1 is මෙන්න මේක. ඒ තමා මෙන්න මේ වට්ටක් කපාතිය. මම හිතන්නේ ඔයාලට පෙන්වයි කියලා. තව මේක ඉන්න පොඩි බඩු කෑලි දෙකක්. ඔයාලට ඇහෙනවනේ සද්දෙම. despawn වෙන්නේ නෑ guys. මොකද තව අංක 2 මෙන්න මේක. මෙන්න මේහා මට Discord එකේ message එකක් දාලා කිව්වා මෙන්න මේ පොඩි ඉර මදි ලොකු ෆාම් එකක් හදලා දෙන්න කියලා. ඉතින් මම උන්නේ හදලා දුන්නේ මෙතන ලොකු කරලා. දැන් මට පාලමක් තියෙනවා. මේ දන්නවනේ ඉතින් මෙන්න මම මේ මාස්ටර් කරලා තින්නේ. තව වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාලා බලන්න ඉතින් මේ කල්ලා තින්නේ මට විලේජර්ස්ලා යවා ගන්න අමාරු හින්දා මම මේ පොඩ්ඩක් ඇඩුවා. ඔන්න දැන් මම පල්ලෙහාට යනවා. ඔන්න මම බිම් බලන් යන්නේ. බිම් බලන් පොඩ්ඩක් බලමු අපි මොකද්ද සර්ප්‍රයිස් එක. මෙතන 3 දෙනෙක් ඉන්න සෙට් එක. මම තාම පොඩි දෙයක් කරේ නෑ. පොඩ්ඩක් ලැග් වෙනවා මොකද රේන්ජ් ඩිස්ටන්ස් එක වල හින්දා මම උපරිමයට දැම්මා. ටෙන්ටෙන් ඔව් සෝරි. ටෙන්ටෙන් මෙතන සෙට් එක තමයි මම අර එමරල්ඩ් ගන්න සෙට් එක. මෙතන තමයි එන්චාන්ටින් බුක් තියෙන තැන. මුන් තාම ජොබ් අරගෙන තයිතරයි. මෙතන මට මේකක් හම්බුණා. මොකක්ද දන්නවනේ. තව එකක් හම්බුණා. ඒක හැංගිලා තින්නේ. ඔයාලා බලන්න ඇති මම මොකද්ද මේ පඩි පෙළ කියලා. පුළුවන් ගෙක්ස්. අයියෝ මම මේක පෙන්වන්න කලින් ගෙක්ස් කමෙන්ට් එකක් කරන්නකෝ. මම මෙතනින් යන්නේ කොහෙටද කියලා. හරි. එහෙනම් ඔන්න දැන් මම ටප්පර 5ක් දෙනවා. මම යන්නේ කොහෙටද කියලා හරියටම කියන්න ඕනේ. හොඳයි. ඔන්න 1යි. ඔන්න 2යි. ඔන්න 3යි. කමෙන්ට් කරලා තියන්න හොඳේ. හරි එහෙනම්. හොරයිඩ කරන්නේ හැබැයි. හරි එහෙනම් බියා. ඔන්න දුවගෙන යනවා. මේ පඩිවිල් තියෙන හින්දා වැයකින් ඇතයි guys. දන්නවද තැන? කොහමද? දැන් මම එතන ලස්සනට හැදුවා. මෙතන වීදුරු දාලා මට ඕන තැනක් බලන්න පුළුවන් දෙයක්. අතන ෆාම් එක ලොකු කරා. මෙතන විශේෂයක් නෑ. එච්චරයිද කියලා හිතුවට නෑ. මෙතන එන්චාන්ටින් රූම් එක හැදුවා. සුපිරියට. ඔයාලා දකින්න ඇති sugar cane farm එක මම එළියට දාලා තිබ්බා. මොකද දැන් මට එතනින් ගොඩාක් sugar cane ගත්තා. මෙතන පතක්. මෙතන chest වෙනම තියෙනවා. මට හොයාගන්න ලේසි දැන්. හැම එකම පොඩ්ඩක් බලන්න guys. මට වටින දේවල් වලට හම්බුණු දේවල්. එකක් හැබැයි ක්‍රියේටිව් ගියයි කියලා කිව්වොත් නම් මම කන පලන දැනගන්න. මේ ඔක්කොම මේ ඩයමන්ඩ් 7ක්. මට සීල් ටච් තියෙනවා මගේ පිකැක්ස් එකේ. ඒකයි එහෙම ආවේ. මම ෆෙදර් වලින් මම හරියට